විශාල ජාතකයක්. දඹදිව කාන්තාර රටේ ජීවත් වන බමුණෙක් ඉතාම ආදරයෙන් ගවකටේ කුස්මහත් කළා. ඒ තමයි නන්දි විශාල නමින් උපත ලද අප මහා බෝසතාණන් වහන්සේ. කාලයත් එක්ක නන්දි විශාල ශක්තිමත් ගවයෙක් බවට පත් වුණා. නන්දි විශාල සහ බමුණා පියපුතු මෙන් සෙනෙහසින් බැඳුණා. නන්දි විශාලට තරවෙකු මෙන් සැලකුවා. මුල්ලදෙනා ගමන් බිමන් යන්නේ පිටටමයි. නන්දි විශාලත් බමුණට බොහෝ උපකාර කළා. නන්දි විශාල බඩු පුරෝප ගැල් ඇදගෙන යන්නත් හරිම හොපනේ. ඒ වගේම බමුණගේ වකා වැඩවලට බොහෝ සෙයින් උදව් උපකාර කළා. නන්දි විශාල හැම වැඩක්ම කළේ බොහෝම පරිස්සමට. ඉතින් එක්දිනකදී නන්දි විශාලට මෙහෙම හිතුණා. ස්වාමීනි, ඔබ මට බොහෝ කරුණාවයි. ඔබ දරුවෙක් වගේ මාව බලා ගන්නවා. මට සැලකනවා. මට ඔබට ප්‍රතිඋපකාර කිරීමට අවසර දෙනු මැනව ස්වාමීනි. මම ඔබට ඉදිරියට සැලකනවා නන්දි විශාල. ඔබට මම කිසිම අඩුවක් වෙන්න තියන්නේ නැහැ. ඔබ මට මගේම දරුවෙක් වගේ. මා ඒ බව හොඳින්ම දන්නවා ස්වාමීනි. ඔබ කරන මේ දේවල් වලට ප්‍රතිඋපකාර කිරීමට අවශ්‍යයි මට. ඔබ මට මේ කරන උපකාර හොඳටම ඇති. තවත් මොන උපකාරද නන්දි විශාල? ඒත් මගේ හිතට මදි. මගේ හිත සතුටින් නෙමෙයි ස්වාමීනි. ඔබ හොඳින් මුදල් ලැබි සිටුවරෙක් සමග ඔට්ටු වල්ලන්ට. මගේ ගවයාට එකට බඳින ගැස් 100ක් තන්වා දෙන්න පුළුවනියයි ඔබ ඔට්ටු වල්ලන්න. මා ඔබව දිනවා දෙන්නම් ස්වාමීනි. මා දන්නවා ඔබට ඒ කරන්න පුළුවන් නන්දි විශාල. ඔබේ කළගුණ පූජාවට බොහෝම ස්තුතියි. මම අදම ඒ ගැන කතා කරගන්නම්කෝ. ඔන්න ඉතින් මේ ආරාධනයට සිටුවරයෙක් සූදානම් වුණා. එකට බඳින ලද කැල් 100ක් සමග තරගය පටන් ගන්නයි හදන්නේ. සිටුවරයා විධානය දුන්න ගමන් නන්දි විශාලට තියෙන්නේ එක පාරම කැල් 100ම අදින්න. හරියන දැන් තරගේ පටන් ගමු. ඒ කුලා එදපන් මේ ගැසියවන. යහ එදපන් ඉතින් මේක. මෝඩ ගවයා ඔබට වැච්ච කරන්න හදන්නේ මෙතන. යහ මට මෙහෙමද ඔබ සලකන්නේ. යහ මහා මෝඩ ගවේ. ඔබ හිතන් පරාදයි මගේ මිත්‍රයා. මගේ මසුරන් දහස දේව. තරගේ පරාජය වුණ නිසා බමුණා හරිම දුකට පත් වුණා. ස්වාමීනි, බමුණ ඔබ මා සමග අමනාපයෙන්ද? අනේ මට සමා වෙන්න ස්වාමීනි. නන්දි විශාල මෙතනින් එහාට යන්නයි කිව්වේ. ඔබ මගේ සියලු දේවල් නැති කළා. මෙතෙක්කල් මා මහන්සියෙන් හම්බ කරගත් සියලු ධනය ඔබ ඒ හැමදේම නැති කළා. ඔබ නම් මහා මෝඩ ගවේ. ස්වාමීනි, ඔබ මට හැමෝම ඉදිරියේ ජහපුලා ජහ මෝඩ ගවයා ඇදපම් මේ කැල්සියම කියමින් ඔබ මට නරක වචනේ කෙවිතකින් කනමින් නපුරු විදිහට කතා කළා. ඔබ මට ආදරෙන් කතා කළා නම් මං එකවරම ඔබව තිනවා දෙනවා ස්වාමීනි. ඇයි ඔබ මට මේ විදිහට කතා කළේ? මට සමා වෙන නන්දි විශාල පුතා. ඔබට නපුරු වචනෙන් කතා කළාට නැවත කිසිම දිනක මං ඔබට එහෙම කතා කරන්නේ නෑ නන්දි විශාල. ඔබ එහෙනම් ආපසු මේ සිටුවරයාටම කතා කරන්න. මෙවර ඔබ මසුරන් 1000ක් කොට්ටු අල්ලන්න. මම ඔබව තිනවා දෙන්නම් ස්වාමීනි. හොඳයි.
එහෙනම් දැන් තරඟේ පටන් ගමු. නන්දි විශාල මගේ පුතේ අපි එහෙනම් මේ ගැල් 100ම එක පාර අදිමු. මම දන්නවා ඔබට මේක කරන්න පුළුවන් පුතා. බලන්න යහපත් වචනවල තියෙන බලය. අප මහා බෝසතාණන් වහන්සේ එදා ගැල් 100 මැද බමුණාට ජය හිමි කර දුන්නා. යහපත් වචනවල තියෙන වටිනාකම අපිට මේ ජාතක කතාවෙන් ඉගෙන ගන්න පුළුවන්.